නිකමට හරි අපි අතරම කියන්නත් ඕන මේ සජිත් ප්‍රේමදාසත් එක්ක වාහන යන ආරක්ෂකයන්ට ඔය අවුවයි වැස්සයි දෙකම තියෙන වෙලාවක දේ දුන්නක් එහෙම දැක්කොත් සජිත්ට පෙන්වන්න එපා. දැක්ක ගමන් සමලින්ක නැමියාවක් එන්න පුළුවන් පොරට. ඇත්තද? නැ මේ පොතේ පිටකවරේ බලලා එහෙම එකක් එනවනම් දේ දුන්නක් දැක්කම එහෙම වෙනවනම් අපි හාමුදුරනේ. ඉතින් මෙහෙම. ඉතින් මෙන්න මේවා තමයි ඒගොල්ලෝ මේ රටේ අපේ මේ අධ්‍යාපනයේ තමන්ගේ දරුවා පිළිබඳව ඉතාම ආදරයෙන් ඒ දරුවෝ හදන වඩන ඉස්කෝලේ යවන දෙමව්පියෝ බය කරන්න කියපු දේවල්. ඒ ASCII ඔබ දැක්කනම් දිලිත් ජයවීර කිව්වා එයා ඉගෙන ගන්න කාලේ රූල් පහේ පොත් තිබ්බලු දැන් ඒකේ නැල්ලු දැන්. ප්‍රසස් කරනවල. ඔන්න දිලිත් විසින් ප්‍රශ්නේ. පොහොට්ටුවේ මధుර විතාලගේ තිබ්බ ප්‍රශ්නේ තමයි මේක පොතක print එකේ දෝෂයක් තිබිලා මේ නේද? මේ පැත්තෙන් දාපු රූපේ අනිත් පැත්තෙන් පේනවා ඒක තමයි ප්‍රශ්නේ කියලා. ඒකක් අනිත් එක යාට තිබ්බ ලොකු ප්‍රශ්නයක් මම දැක්කා ඇවිල්ලා කියනවා මේ මෙන්න මේකේ ඉතිහාස පොතේ. ඒ ඉතිහාස පොතේ ඉතිහාසය උගන්වන දරුවන්ට පටන් ගන්නකොට තියෙනවලු ඒ දරුවා ඉස්කෝලේට ආපු දවස කවද්ද? පාසලේ ඉතිහාසය මොකද්ද? කාර්වල ඉතිහාසය මොකද්ද? නිවාසවල ඉතිහාසය මොකද්ද? ඒවත් ඉතිහාසය උගන්වන්න කියලා අහනවා. මේක වැරදි කියලා කියන්නේ ඒක තමයි යොදාගත්තේ. ඒ අතරේ සජිත් ප්‍රේමදාසත් එයාගේ අර රෝහිණී කවිරත්න කියන මන්ත්‍රීතුමියත් අල්ලගත්ත තව එකක්. ඒ තමයි මේ බුද්ධ ධර්ම පොතේ තියෙනවයි කියලා ධර්ම චක්‍රය වැරදියට. ධර්ම චක්‍රයේ තිබෙනවාය. ඒ තියෙන ධර්ම චක්‍රය. මේ ධර්ම චක්‍රය වැරදි. පාර්ලිමේන්තුවේ ඇතුලේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වේ. මෙහෙම ධර්ම චක්‍රයක් ඒගොල්ලෝ දන්නේ නැතිය. ඒගොල්ලෝ දන්නේ අරයන්නටේ ධර්ම චක්‍රය. මේ අරයන් 24 ධර්ම චක්‍රය විකෘති කිරීමක් කියලා තමයි කිව්වා. ඒ නිසා අධ්‍යාපන සංස්කරණ එපා කියලා. ඇත්තටම කතා කරනකොට හොයලා බලා කතා නොකිරීමේ ප්‍රතිඵලය අපේ හාමුදුරනේ 2015 ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ හදපු බුද්ධ ධර්මයේ ගුරු පුහුණු පොතේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය වල මුල් පිටියම තියෙන්නේ අර 24 ධර්ම චක්‍රය. 2011 ඊට කලින් 2005 2006 2550 වෙනි සම්බුද්ධ ජයන්තියටත් 2011 2600 වෙනි සම්බුද්ධ ජයන්තියටත් රජය මගින් මුද්‍රණය කරපු කාසි වල තියෙන ධර්ම චක්‍රය අර 24 ධර්ම චක්‍රය. මේක ඉතින් ඒ රජයන් මේ අධ්‍යාපන අමාත්‍යාංශය බුද්ධ ශාසන අමාත්‍යාංශය ඒ කාලේ හිටපු අමාත්‍යාංශ ඒකට පදනම් කරගත්තේ නිකන් ඒගොල්ලන්ගේ හිතලු නෙමෙයි. අපේ රටේ සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය තීකුණාමලේ ආනන්ද හාමුදුරුවෝ අන්නාගේ හාමුදුරුවෝ ඇතුළු අපේ රටේ මේ පිළිබඳව විෂයානුබද්ධ දැනුමක් සහිත උගත් ධර්මදර විනයදර අපේ හාමුදුරුවෝ වහන්සේලා කණ්ඩායමක් සමන්විත වෙන මේ සම්පාදක මණ්ඩලයෙන් තමයි අර 24 ධර්ම චක්‍රය නිර්දේශ කළා තියෙන්නේ. හැබැයි දැන් මේ කරුණමය වශයෙන් බිඳ වැටුණාට මේ කණ්ඩායම තමන්ගේ උත්සාහය අතහැරලා නැහැ. දැන් මම දැක්කා GL පීරිස් කියනවා අධ්‍යාපන සංස්කරණ හොඳයි තමයි. හැබැයි මේවා ක්‍රියාත්මක කරන තරම් පහසුකම් ලංකාවේ නැහැ. කවුද කියන්නේ? GL පීරිස්. බන්දුල ගුණවර්ධනත් ওই කතාවම කිව්වා. මේ ඩබල් හරි වැදගත්. හේතුව 1994 ඉඳලා අපේ රටේ ආණ්ඩුවල ඒක ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්, UNP වෙන්න පුළුවන්, ගෝඨාභය වෙන්න පුළුවන්, පොහොට්ටු වෙන්න පුළුවන්. ඔය හැම ආණ්ඩුවකම වගේ හිටපු කෙනෙක් තමයි GL පීරිස්. මුදල් නැමැති, අධ්‍යාපන හා අධ්‍යාපන නැමැති. ඒ ඇමති කියනවා නම් නේද? ඕක හොඳයි හැබැයි පහසුකම් දිය නැහැ කියලා. හොඳයි කන්නඩේ කිසල කියලා කිව්වනම්. අධ්‍යාපන බන්දුල ගුණවර්ධනත් 2001න් පස්සේ එක එක ආණ්ඩුවල රනිල් වික්‍රමසිංහත් එක්ක මහින්ද රාජපක්ෂත් එක්ක ඔය හැමෝත් එක්කම ආණ්ඩු කළා. අධ්‍යාපන නැමැති 2010 15 අධ්‍යාපන නැමැති 2019 ඉඳලා අවුරුදු දෙකක් තුනක් උසස් අධ්‍යාපන නැමැති මුදල් නැමැති හැටියට හිටියා. ඉතින් ඒගොල්ලන්ට බලය දුන්නේ ඒ පහසුකම් වැඩි කරන්නනේ. අපි ඒක කරනවනේ. දැන් ඒගොල්ලොම කරපු වැඩවලට ඒගොල්ලෝ විවේචනය කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මේවයේ කිසික පදනමක් නැහැ.